මෙන්න මේ හිතක් උදා වෙන එක තමයි වෙන්නේ. මේ හිත උදා වුණා කියලා මේ අඩුව සම්පූර්ණ කරන්න බෑ. නැත්තම් මෙන්න මේ තියෙන මොකක් හරි එක දැන අඳුන ගන්න තමයි හදන්නේ. දැන අඳුන ගත්තයි කියලා මේ අඩුව සම්පූර්ණ කරන්න බෑ. මොකද එහෙම සම්පූර්ණ කරන්න පුළුවන් එකක් නෙවෙයි මේ තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ අවිද්‍යාව තෘෂ්ණාව නිසා ජනිත වෙච්ච එකක්. ඔබට අපි මොකක් හරි හම්බ වෙනවා කියමුකෝ තෑග්ගක්. තෑග්ගක් හම්බුනම දැන් ඔබ මොකද කරන්න හදන්නේ? ටක් ගාලා ලෙහෙලා බලන්න හදනවා මොකද්ද ඇතුලේ තියෙන්නේ. නේද? ඔන්න ඔහම එකක් දැනෙන්නේ. මොකද්ද ඇතුලේ තියෙන්නේ? අන්න ඒක ඇසුරු කරන්න ලොකු උමනාවක් දැනෙනව නේද? එහෙනම් අපිට හිත හැදෙන වෙලාවේදී අපිට ලොකු උමනාවක් තියෙනවා මෙන්න මේ ලෝකයේ ඇසුරු කිරීම වෙනුවෙන්. එහෙම උමනාවක් ඇතුවම තමයි හිත හැදෙන්නේ. දැනට අවිද්‍යාව තෘෂ්ණාව සහගත හිත හැදෙන්නෙම යමක් ඇසුරු කිරීම උදෙසාම බලාපොරොත්තුවක් සහිතවම තමයි හිත හැදෙන්නේ. ඒ බලාපොරොත්තුව හැමදෙස්සෙම මොකක් හරි ෆික්ස්ඩ් යමක් අත්දැකීම වෙනුවෙන් තමයි. අපි හිතමුකෝ ඔබේ ළමයා ඉස්කෝලේ ගියා. ගෙදර ආවේ නැහැ. දැන් පරක්කුයි. දැන් ඔබ ටිකක් බලාගෙන ඉන්නවා. මොකක් කෙනකන්ද බලන් ඉන්නේ? රූපේ උදා වෙනකන් බලන් ඉන්නවා කියලාද ඔබට තේරෙන්නේ නැත්නම් අර ෆික්ස්ඩ් ළමයා ගෙදර එනකන් බලන් ඉන්නවා කියලා හිතෙන්නේ. අර ෆික්ස්ඩ් ළමයා ගෙදර එනකන් මේ බලන් ඉන්නේ. ඒ කියන්නේ හිතේ ඌමනාවක් තියෙනවා යම් ෆික්ස්ඩ් යමක් තියෙනවා අන්නේ එහෙම දෙයක් ලෝකේ තියෙනවා අන්න ඒක ඇසුරු කිරීම වෙනුවෙන් ලොකු ඌමනාවක් තියෙනවා අන්නේ ඌමනාව ඇත්තවම තමයි මේ හිත හැදිලා එන්නේ. මොකද අවිද්‍යාව තෘෂ්ණාව සහගතව තමයි හිත හැදෙන නිසා අන්නේ ඌමනාව ඇත්තවම තමයි හිත හැදිලා එන්නේ. දැන් ඒ බලාපොරොත්තු වෙච්ච කාරණාව ඇස කන නාසය දිව කය පාවිච්චි කරලා අරගන්න තමයි මේ බලන් ඉන්නේ. ඒ කියන්නේ ඔන්න දැන් ඉන්ද්‍රිය ටික මොනවා විදිහට පාවිච්චි කරන්න පටන් ගන්නද? ආයතන විදිහට පාවිච්චි කරන්න පටන් ගන්න මේ තියෙන්නේ. දැන් අර බලාපොරොත්තු වෙන කාරණාව ඇසුරු කරන්න try කරන ගමන් මේ ඉන්නේ. ඒ කියන්නේ ළමයව දකින්න උත්සාහ කරන ගමන් මේ ඉන්නේ. ඉස්සෙල්ලාම බලනවා වෙලාව බලනවා කොල්ල ආවේ නැහැ. කොල්ල තව ටිකකින් එයිනේ. අන්න ගේ ඇතුළට වෙලා දැන් වෙලාව බලලා ඉවරලා ඉතින් ඔළුවෙන් හිත ඉන්නවා. ඉස්සෙල්ලාම ඔන්න මන දම වලින් මේක ඇසුරු කර ඉන්නවා. එන්න බෑ තව ටිකකින් එයිනේ. සමහරට දෙකට කිට්ටුයි දෙකට නම් ඇරෙන්නේ එකමාරටත් දන්නෙත් නැහැ. එහෙනම් එකමාර කිට්ටු වෙද්දිම කොල්ල එන වෙලාව දැන් ළඟයි. තව ටිකකින් එයි කොල්ල එයි. මන ධම්ම වලින් ඇසුරු කර ඉන්නවා. ඊට පස්සේ ආවේ මේකෙන් ආවේ නැති වුනහම ඊට පස්සේ ඇහැ රූප වලට පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා දැන් එලිපත්තට ගිහිල්ලා බලාගෙන ඉන්නවා මේ කෝ තාම ආවේ නැණි කොල්ලා. පාර දිහා බලාගෙන ඉන්නවා. මොකක් වෙනකන්ද? කොල්ල එනකම්. එතනිනුත් ආවේ නැතුනොත් එහෙම. දැන් ඉතින් කෝල් කරලා වටේට කතා කරලා අර මෙහෙ කරලා වෙලා එනේ ඊතුරු ආයතනත් පාවිච්චි කර දැන් අර කාරණාව ඇසුරු කරන්න හදනවා. ගෙදර ආවනම් දැන් කොල්ලා අනේ පුතේ කියලා අතපත ගාලා ඔක්කොම කරලි වෙරලා ඇසුරු කරනවා. කලින් ආවන එන්නේ නැවිල ඉඳගෙන ඔන්න බච්චික බදලා තිනවා කන්න. ඒ ගානට කතා කරනවා. දැන් ආවම පාරක් ගහනවත් දන්නේ නැහැ. එච්චරටම උවමනාවක් තියෙන්නේ කොහොම හරි මෙන්න මේක ඇසුරු කරන්න. පැහැදිලිද? එහෙනම් මේ අපි ගාව ලොකු බලාපොරොත්තුවක් හැදිලා ඇවිල්ලා තියෙනවා යමක් ඇසුරු කරන්න. ඒක මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන පාවිච්චි කර දැන් මේ ඇතුළට අරගෙන ඇසුරු කරන්නයි හදන්නේ. මෙන්න මේක අර බලාපොරොත්තු වෙන කාරණාවත් එක්ක. ගැළපුණා නම් අන්න සැප උදා වෙනවා. ගැළපුණේ නැත්තම් දුක උදා වෙනවා. අපිට දැනෙන්නේ නිකන් සැප දුක මොනවා නිසා උදා වෙනවා වගේද? අපිට දැනෙන්නේ සැප දුක මෙන්න මේක නිසා උදා වුණා කියලා. නමුත් සැප දුක උදා වුණේ මේක නිසා නෙවෙයි පිළිදෙන්නේ සැප දුක උදා වුණේ මෙන්න මෙහෙම එකක් තිබුණ නිසා. බලාපොරොත්තුවක් තිබුණ නිසා. මෙතන අදහසක් තියෙනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එහෙම යම් අදහසක් ගැන බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා නම් මෙතෙන්ට අදහසක් එන්න පුළුවන් ලෝකෙ ගැන තියෙන
මෙන්න මෙච්චර කල් ලෝකයේ ඇසුරු කරලා ඉවිල්ලා ආපු නාමගත අනම්මනම් තියෙන දෘෂ්ටි නිසා මෙන්න මෙතෙන්ට මොකක් හරි අදහසක් එන්න පුළුවන්. නමුත් දැන් අදහසක් නෙමෙයි ඒ අදහස බලාපොරොත්තු වෙන ගතියකටම ඇවිල්ලා තියෙනවා. ඒක දැන් බලන් ඉන්නවා මේක ඇසුරු කිරීම මේකම මෙතනට එන්න ඕනේ. කොහොම හරි මේක ඇසුරු කරන්න ඕනේ කියලා බලන් ඉන්න ගතියකට වෙත් තිනවා. අන්නේ ගතිය නිසා ඒකත් එක ගැළපුණොත් මොකද මේ බලන් ඉන්න ගතිය තියෙනවා මොකද්ද? පෙලීම කියන එක තමයි තියෙන්නේ. මේ පෙලීම තියෙන නිසා ඒ જાති එකක් આવොත් නිදහස් වෙලා ආස්වාදයට දැනෙනවා. ඒ જાති එකක් ආවේ නැත්තම් පෙලීම කියන එක උත්සන්න වෙලා දුක කියන එක දැනෙනවා. එහෙනම් මේ සැප දුක කියන්නේ මේ බලාපොරොත්තු නිසා උදා වෙන කාරණාවක්. ඔබ හොඳට අත්දැකලා තියෙන කාරණා බොහොම සාමාන්‍ය. ඔබ මොකක් හරි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක ලැබුණොත් එහෙම අපිට සැපක් දැනෙනවා. ඒක ලැබුණ නැත්තම් ඒ කියන්නේ මෙන්න මෙතනට උදා වුණා නම් ඒ බලාපොරොත්තු වෙන කාරණාව ඔබට සතුටක් දැනෙනවා. ඒක උදා වුණ නැත්තම් දුකක් දැනෙනවා. ඔන්න ඔකේ තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපිට මේ සැප දුක දැනුනේ මේක නිසා වගේ තමයි දැනෙන්නේ. මේක නිසා නෙමෙයි දැනුනේ. මෙන්න මේ බලාපොරොත්තුව නිසා. මේ බලාපොරොත්තුව වෙනස් කළොත් අන්න පොඩි එකෙක් ඉන්නවා. ඒක සෙල්ලම් කරන මොකක් හරි කාර්යයකින් හරි මොකක් හරි එකකින් සෙල්ලම් කර කර ඉන්නවා. ඒක කාගේ හරි වෙන කාගේ හරි ගෙදරට ගිහිල්ලා. ඔබේ පුතා. එහෙ තියෙන සෙල්ලම් බඩුවක් අරගෙන දැන් මූ සෙල්ලම් කර කර ඉන්නවා. දැන් මූ එක්කන් ඉන්න හදනකොට දැන් මූ අඬනවා. අනේ මට මේක අරන් යන්න ඕනේ. දැන් ඒක පාට අරන් ඉන්න හදනවා. එතකොට ඒ ගෙදර ඉන්න පොඩි එකා කියන මොනවා කියලා. අනේ බෑ මට දෙන්න බෑ මගේ සෙල්ලම් බඩුව ඕනේ කියලා. දැන් ඔබ මොකද කියන්නේ එතකොට? පුතේ ඕක ඒගොල්ලන්ගේනේ අපි දීලා යා දෙන්නකෝ. දැන් ඒක අඬන්න ගත්තාම ඊට පස්සේ මොකද කියන්නේ? අනේ ඒකගේ හිතේ බලාපොරොත්තුවක් හැදිලා වෙලා තිනවා. මෙන්න මේක ඇසුරු කරා. මේ බලාපොරොත්තුව හැදිලාවට පස්සේ දැන් ඔබ මොකද කියන්නේ? පුතේ ඒක ඒගොල්ලන්ගේනේ අපි නෙමෙයිනේ. යා නෑ මූ අතාරින්නෙම නෑ මූ පුදුම දුකින් දැන් ඉන්නේ. ඇයි මේක අයින් වෙන්නයි යන්නේ. නමුත් ඒක ඇසුරු කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ඔය වෙලාවේ හරි මම ඔයාලට අලුතින් කඩෙන් එකක් අරන් දෙන්නම්කෝ එන්නකෝ. ඔයිට වඩා හොඳ එකක් අරන් දෙන්නම්. එන්නකෝ. යන ගමන් අරන් දෙන්නම්. ඒක පාට මූගේ දුක මොකක් වෙනවද? දැන් මේක කිව්වේ මේක ආවේ නැති වුනහම දුකයි කියලා නම්. කියන්නේ සෙල්ලම් බඩුව අරන් ගියේ නැති වුනහම දුකයි කියලා නම්. දැනුත් මූ මොකද්ද කරන්නේ? ඉතින් සෙල්ලම් බඩුව දීලා ඉතින් යකඩු දැන් සෙල්ලම් බඩුව දීලා දැන් යන්නේ කොහමද? දැන් සෙල්ලම් බඩුව දීලා යනකොට මේකට දුක දැනෙන්න එපැයි. නමුත් දුක දැනෙන්නේ නැහැ. ඇයි? මේක වෙනස් වුණා. මේකට වෙන එකක් ආවා. අන්න. දැන් ඒක ලබා ගැනීම තමයි බලාපොරොත්තුව. හරි. එහෙනම් ඔබ තේරුම් ගන්න සැප දුක කියන්නේ මෙන්න මේක නිසා ජනිත වෙන එකක් නෙමෙයි. මොකද මේක නිසා ජනිත වෙනවා නම් ඕකට ඕක දාලා යන්න බෑ. ආයි දාලා යනවා නම් අඬනවම තමයි. නමුත් ඔබ මැනේජ් කරගන්නවා. මොකද දැන් පුතාලා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්න මේක මහ ගන්න පුතේ. නැත්තම් අම්මට දාලා යන්න හම්බෙන්නේ ගන්නෑ. අම්මා ඔය මගේ එක මාරු කරලා හත් දෙන්න හදන්නේ. මම මේකම තමයි ගන්න යන්නේ කියලා. අන්න බලාපොරොත්තුවක් හැදලා එනවා. මෙන්න මේ බලාපොරොත්තුව මාරු කරපු ගම දැන් මේකට මේක දාලා එහෙන දුකෙන්නේ දැන් ඊළඟ එක ලබා ගැනීම නිසා බලාපොරොත්තුවක් ඇවිත් තියෙන්නේ. දැන් හරි සතුටුයි. හරි. යා. දැන් සතුටින් දාලා යනවා. ඇයි? අම්මා මේක අරන් දෙනවා කිව්වනේ. හරි. දැන් අලුත් එකකට බලාපොරොත්තුවක් තියලා තියෙන්නේ. දැන් ඒක ලැබෙන එකන් තමයි බලන් ඉන්නේ. දැන් ලැබේ. ඒ කියන්නේ ඇස කන නාසය පාවිච්චි කරලා වෙලා මෙන්න මේ රූපය මෙන්න මේ බලාපොරොත්තු වෙන එක මෙන්න මෙතෙන්ට ගෙන්න ගැනීම නිසා තමයි මේ බලන් ඉන්නේ. නේද? එහෙම නේද ඔබේ ජීවිතේ වෙන්නේ? නමුත් මේ සැප දුක ජනිත වුණේ මේක නිසා නෙමෙයි නේද? එහෙනම් මේක ගෙන්නගෙන මේ ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන්ද? මේක ගෙන්නගෙන මේ ප්‍රශ්නේ ඉවර කරන්න බෑ. ඔබේ මේ ප්‍රශ්නේ ඉවර වෙන්න මෙන්න මේක ඉවර වෙන්න ඕන. නේද? මේක ඉවර වෙන්න නම් මේක හටගන්න හේතුව වෙච්ච මේ ෆික්ස්ඩ් එකක් ගැන තමයි ඔබට මෙහෙම බලාපොරොත්තුවක් හටගන්නේ. මොකක් හරි ළමයා වෙන්න පුළුවන්. කාර් එක වෙන්න පුළුවන්. මොකක් හරි ෆික්ස්ඩ් මොකක් හරි මේ ලෝකේ අනිත් ඒවා එකක්වත් නොවන ෆික්ස්ඩ් වෙනම එකක් සම්බන්ධයෙන් තමයි ඒක ගැන දෘෂ්ටි දීලා තියෙනවා. ඒක ආස්වාදයි මෙහෙමයි කියලා දෘෂ්ටි දීලා තියෙන ඉඳ අන්න ඒ ආස්වාදයට අනුකූල බලාපොරොත්තුව තමයි හට අරගෙන තියෙන්නේ.
අන්නේ ආස්වාදී සැපවත් එක ඇසුරු කරන්න තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. දැන් මේක ඇසුරු කරන්න තමයි දැන් මේ මෙන්න මේ જાති එකක් ගෙන්න ගැනීම තමයි මේ try එක. නමුත් මේක ගෙන්න ගත්තා කියලා ඔබේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ පිටින්. මොකද මේක ඇවිල්ලා මේ જાති එකක් නෙමෙයි නිසා. මේ ෆික්ස්ඩ් ඒවා තියෙනවා කියලා හිතන හින්දා මේ බලාපොරොත්තු හටගන්නේ. මේක ෆික්ස්ඩ් එකක් නෙමෙයි. ඔබට මේ ෆික්ස්ඩ් ඒවා තියෙනවා කියලා දැනෙන අදහස ඔබෙන් අයින් වෙලා ගියා නම් මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් හටගන්නේ නැහැ හිතේ. එහෙනම් ඇස කන නාසය පාවිච්චි කරලි වෙලා ඒවා එනකම් බලන් ඉන්න ගතියකට වැටෙන්නේ නැහැ. දැන්ට ඔබ බලන් ඉන්න ගතියකට වැටෙන්න මෙන්න මේ ෆික්ස්ඩ් ලෝකයක් තියෙනවා කියලා ඔබට හිතෙන අදහස නිසා. අර මෙන්න මේ ෆික්ස්ඩ් ලෝකේ මං ඉන්නවා. ඔන්න ඔය දෙක තේරෙන හින්දා තමයි මේ ප්‍රශ්නේ. ඒ නිසා තමයි මේක ලොකු කරගන්න හදනවා කියන එක තමයි මේ සැප දුක ASCII තියෙන්නේ. ඒ ලොකු කරගන්න හදන වැඩ පිළිවෙලට සම්පාත වුණා නම් සැපයි. සම්පාත වුනේ නැත්නම් දුකයි. ඕක තමයි මේ බලාපොරොත්තු වෙන එක ඇතුලේ තියෙන්නේ. ඒ බලාපොරොත්තුව જાති එකක් එනවද නැද්ද කියන එක තමයි දැන් බලාගෙන ඉන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕනේ ෆික්ස්ඩ් ඒවා ලෝකේ තියෙනවද නැද්ද කියලා. පැහැදිලිද? හා. දැන් මේ කියනේම තේරෙනවද නේද? මම මේ කියන්න ඕන කාරණාවට එන්න පාර හදාගන්න මේ හදන්නේ. ඔබ try කරන්න මේ කියන ගමන් ඔබේ ජීවිතේ අත්දැකීම් වලට දදා මේකද උනේ වෙන එකක්ද උනේ කියලා ඉවල තේරුම් ගන්න. අන්නේ තේරුම් ගන්න හදන වෙලාවේදී තමයි ඔබට ඔබේ ජීවිත අත්දැකීමයි 10යි දෙක ගැළපෙලා ඉවරලා ඔබට තේරෙන්න ඕන කාරණාවක් තියෙනවා නම් තේරෙන්නේ. පැහැදිලිද? ඇත්තනේ එහෙමනේ උනේ. ඒක තමයි වෙන්නේ. ඔන්න දැන් හිත උදා වෙනවා. මේ වෙලාවේදී අවිද්‍යාව තෘෂ්ණාව නිසා ජාති උදා වෙනවා. ඇයි ආලෝකය ගැලපීමෙන් හිත උදා වෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව නිසා ජාති උදා වෙනවා. ඔහොමනේ වෙන්නේ. මේ ජාති උදා වෙන එක ඇතුලේ තමයි අර බලාපොරොත්තුව කියන එක තියෙන්නේ. මේ වැඩපිළිවෙල ඇතුලේ තමයි මේ බලාපොරොත්තුව කියන එක තියෙන්නේ. මේ හිත උදා වෙන වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ අපි දන්නවා. විපාකයක් පටිසන්ධීලා ඔන්න හිතක් උදා වෙනවා. එතකොට මේ හිත උදා වෙලා මේ එක්කාසු වෙලා තියෙන ටික එක්කාසු වෙලා කියලා කියන්නේ මේක එකක් වෙලා නැහැ. එතකොට මේ ගොලි වෙලා තියෙන ටික මේ අවිද්‍යාව තෘෂ්ණා නිසා ජනිත වෙච්ච ශක්තියෙන් මේ හිර කරන් ඉන්න ටික ලං කරන් ඉන්න ටික නිදහස් වෙන්නයි යන්නේ. මෙන්න මෙතන ಜಾති හැදෙන වෙලාවේ භව සිද්ධ වෙන හින්දා මෙන්න මෙතන ජනිත කරන ශක්තිය අපි කියන මෙන්න මේක නැවත මෙන්න මෙතනට තැම්පත් කරනවා. මේ විසිරෙන්න කියපු ශක්තිය විසිරෙන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේක තැම්පත් කරනවා. ඒක තැම්පත් කරන්නේ ඔබේ හිතේ මේ ගොඩනගෙන බලාපොරොත්තු. මෙතන තමයි කර්ම. අපි සරල තැනකට ගත්තොත් මේ අபிසංකාර තමයි මේ බලාපොරොත්තු තමයි ඔය වැඩේ කරන්නේ. ඒ කියන්නේ මේකනේ. ඔබ මේ දකින්නේ යමක්. මේ දකින්නේ ඔබ කලින් හදපු එකක්. නමුත් අපිට හිතෙන්නේ මේ වෙන වෙනම જાතියේ ලෝකයක් තියෙනවා. අන්නේ තියෙන ලෝකේ අපි අත්දකින්නවා කියලා. එහෙම වෙන් වෙච්ච වෙන වෙනම දේවල් තියෙන ලෝකයක් අපි අත්දකින්නවා කියලා. නමුත් ඇත්තටම මෙහෙම ලෝකයක් තිබුණේ නැහැ. මේ බලාපොරොත්තුනේ ඔබ. මේ තමයි ඔබට දැන් මේ තෙද්ද වෙන්නේ දැන හැඳින ගැනීම. එහෙනම් මේ දැන හඳුනා ගන්න જાතිය පුළුවන් එකක් නේද? හදන්න ඕනේ. දැන් අපි කියමු ඔන්න ළමයා එනකම් බලන් ඉන්නවා. ඒ බලන් ඉන්නේ දැන හඳුනා ගැනීමක් උදා වෙනකන් නේද? එහෙනම් ඔබේ බලාපොරොත්තුව දැන හඳුනා ගන්න නේද තියෙන්නේ? නේද? දැනගන්න හඳුනා ගන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ. ඔය තියෙන විදිහටනේ. ඔන්න ඔය දැනගන්න හඳුනා ගන්න තියෙන බලාපොරොත්තුව තමයි දැනගන්න හඳුනා ගන්න පුළුවන් යමක් ලෝකෙට බිහි කරන්නේ. ඔහොම බලාපොරොත්තුව ජනිත වුනේ නැත්තම් මෙහෙම එකක් හැදෙන්නේ නැහැ ලෝකෙට. ඔහොම බලාපොරොත්තුව ජනිත වෙන හින්දා මොකද මෙහෙම දේවල් ලෝකෙ තිබුණේ නැහැ.
මේ જાතිය ඔබ මේ දැන හඳුන ගන්න හදන જાතිය දේවල් ලෝකේ තිබුණ නැහැ. මේ දැනගන්න හඳුන ගන්න තියෙන බලාපොරොත්තුවේ හින්දා තමයි මෙතන සිද්ධ වෙන වැඩපිළිවෙල හින්දා තමයි ඒ බලාපොරොත්තු වෙන જાතිය එකක් මෙන්න මෙහෙට හැදලා එන්නේ. මොකද ඔබට තියෙනවා අන්න එහෙම එකක් දකින්න තියෙනවා නම් කියලා අදහසක්. ඉතින් එහෙම එකක් දකින්න පුළුවන් වෙන්නේ නම් මොනවා වෙන්න ඕනද? ඉතින් එහෙම එකක් ලෝකේ නිර්මාණය වෙන්න ඕනේ. එතකොට තමයි එහෙම එකක් දකින්න හම්බ වෙන්නේ. නැත්නම් මේ ටික විසිරලා ගියා නම් ඔබ ඔය බලාපොරොත්තු වෙන જાති එකක් දකින්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔය බලාපොරොත්තු වෙන જાති එකක් දකින්න පුළුවන් වෙන්නේ යමක් එක්කාසු වෙන්න ඕන ඔන්න බලාපොරොත්තු වෙන විදිහට. නේද? අන්නේ එක්කාසු වෙන වැඩ පිළිවෙල තමයි මෙතන සිද්ධ වෙන්නේ. භව සිද්ධ වෙද්දී අන්නේ ඔබ බලාපොරොත්තු වෙන જાතියේ යමක් ලෝකෙට බිහි වෙන්න මේ බලාපොරොත්තුව නිසා දැන හඳුන ගන්න පුළුවන් යමක් ලෝකෙට බිහි වෙලා එනවා. පැහැදිලිද? ඒ දැන හඳුන ගන්න පුළුවන් යමක් බිහි වෙන්නේ දැන හඳුන ගන්න තියෙන බලාපොරොත්තුව නිසා. හැබැයි ඔබ හොඳට බලන්න. අන්න මේ පෑන ගැන කියන්න බලන්න. මේ පෑන මොන වගේද? මොකද කියන්නේ? මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා. මේ පෑන මොන වගේද? අපිට කියන්න පුළුවන් මේක සිලින්ඩරයක් වගේ ස්වාමීන් වහන්සේ. මේකේ නිල් පාට කෑල්ලක් තියෙනවා, සුදු පාට ටිකක් තියෙනවා. ඊට පස්සේ විල්ලක් තියෙනවා. ඔය අපිට කතා කරන්න පුළුවන් මොන හරි ටිකක් තියෙන්නේ. ඔය කතා කරන හැම එකක්ම මොකක් හරි විදිහක්. විදිහක් සැකැස්මක් කියනට වඩා මේ මොකක් හරි වෙනස්ම යමක්. එහෙම වුණාම තමයි ඔබට දැනගන්න පුළුවන්, අඳුනගන්න පුළුවන්. නමුත් මේ තියෙන්නේ මෙන්න මේ විදිහට ෆිට වුණාට පස්සේ තියෙන විදිහනේ. නේද? දැන් මේ විදිහට එක්කාසු වුණාට පස්සේ තමයි ඔබට මේ දැනගන්න, අඳුනගන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ මෙහෙම එක්කාසු වෙලා තියෙන යමක් නෙමෙයිනේ. ඒක ඔරිජිනලි මේ ලෝකේ තිබුණා නම්. යන්නේ එක්කාසු වෙලා නෑ මේ ටික. එහෙම තිබුණා නම්. එහෙනම් ඔබට දැනගන්න, හඳුනගන්න විදිහක් නැහැ. මොකද දැනගන්න, හඳුනගන්න නම් මොකක් හරි විදිහකට හැදිලා එන්න ඕනේ. මේකේ දිගක්, පළලක්, උසක්, හැඩයක්, පාටක් මොන හරි දැනගන්න, හඳුනගන්න පුළුවන් විදිහකට එන්න ඕනේ මේක. නමුත් මේ ලෝකේ ඔරිජිනල් එක ගත්තොත් ඒක දැනගන්න, හඳුනගන්න පුළුවන් විදිහක තියෙන එක නෙමෙයි. නේද? මේ ඔබේ දැනගන්න, හඳුනගන්න තියෙන බලාපොරොත්තුව හින්දා තමයි මොන වෙන්නේද? අන්නේ ටික ඒ විදිහට සකස් වෙන්නේ. එහෙනම් මේ මොන හරි මේ ලෝකේ තියෙන ටික මේ ඔබේ බලාපොරොත්තුවේ හින්දා ඔහොම සකස් වෙනවා නම් ඒවය මේ කියන කිසි විදිහක් තියෙන්න බෑ නේද? ඒක රවුම් ඇතිද? ඒක කොටු ඇතිද? ඒක නිල් ඇතිද? ඒක සුදු ඇතිද? ඔය එකක්වත් විදිහක් එක තියෙන්න බෑ නේද? නේද? ඒ නිසා ඒ ටික ඔබ දැන හඳුන ගන්න බලාපොරොත්තු වෙන විදිහට සකස් වෙනවා. දැන් වැලි ටිකක් තියෙනවා මූදයි අයිනේ. දැන් වැලි ටිකට කොහොමද තියෙන්න ඕනේ? නෑ එහෙම එකක් නෑ. ඔන්න ඔබේ හිතේ හැදිලා එනවා අනේ මාලිගාවක් හැදුවා නම් කියලා. දැන් ඊට පස්සේ ඔබ ගිහිල්ලා වෙලා ශක්තිය එකතු කරනවා මොකටද? අර වැලි ටික මාලිගාව විදිහට සැකසෙන්න. ඔබ යම් ඔබට දැන හඳුන ගන්න ඕන, ඔබට බලාපොරොත්තු වෙන යම් විදිහක් තිබුණා නම් ඒ විදිහට වැලි ටික සකස් වෙනකන් ශක්තිය එකතු කළා. ඒ ශක්තිය එකතු කරාට පස්සේ දැන් මාලිගාවක් විදිහට හැදිලා ආවා. වැලි වලට එහෙම තියෙන්න ඕනේද? නෑ, වැලි වලට එහෙම තියෙන්න ඕනේ නෑ. නමුත් වැලි ටික ඔබේ තිබුණු අවශ්‍යතාවයේ උදෙසා සකස් වෙලා ආවා. ඒ සකස් වෙලා ආවා කියන්නෙම වැලි වලට එහෙමත් තියෙන්න පුළුවන් නේද? එහෙනම් වැලි වලට කොහොමත් තියෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ වැලි වලට නෑ නේද? අනේ එහෙමනම් තියෙන්නේ නෑ, මෙහෙමනම් තියෙන්නේ කියලා විදිහක් නෑ නේද වැලි වලට? ඒ කියන්නේ රවුම් විදිහටද තියෙන්නේ, කොටු විදිහටද තියෙන්නේ, එහෙම එකක් නෑ නේද වැලි වලට? වැලි වලට මේ ලෝකේ
කිසිම විදිහක් නැහැ. මේ විදිහක් නැති එකක් ඔබට කවදාවත් දැනගන්න හඳුනගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ ඔබ දැනගන්න හඳුනගන්න මට්ටමට ඇවිත් තියෙන්නේ. ඒ ඇවිත් තියෙන්නේ අන්න අර වැලි ටික ඔබේ බලාපොරොත්තු වෙනුවෙන් එක්කාසු කළාට පස්සේ. ඒ කියන්නේ දැන හඳුන ගන්න තියෙන බලාපොරොත්තුවක් නිසා එක්කාසු කරලායි මේ තියෙන්නේ. මේක පෑනක් නෙමෙයි. මේ ඔබ දැන හඳුන ගන්න තියෙන අවශ්‍යතාවයක් නිසා ඔබගේ හිතේ ගොඩනැගිච්ච අවශ්‍යතාවයක් නිසා එක්කාසු කරපු වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. මිසක් මේක ෆික්ස්ඩ් එකක් නෙමෙයි. කියන්නේ මෙහෙම යමක් ලෝකේ නැහැ. පෑනක් කියලා යමක් ලෝකේ නැහැ. නමුත් අපිට දැනෙන්නේ පෑනක් කියලා යමක් ලෝකේ තියෙනවා කියලා. ෆික්ස්ඩ් එන්ටිටි එකක් දැන් ඔබ ගන්නකො. ඔබ ජීවත් වෙන්නේ කාත් එක්කද? සවනස මහත්තයා ඉන්නවා. ළමයා ඉන්නවා. අපි කටේ තමයි ගෙදර මං ඉන්නවා. අපි තුන් දෙනා තමයි ජීවත් වෙන්නේ. මොකද කියන්නේ අපි එහා පැත්තේ ගෙදර මහත්තයව ඔතනට එවුවොත් එහෙම. මං කියන කතාව හරියට දන්නේ නැහැ. මොනා කරයිද ඔබ? කෙලින්ම මේ මහත්තයා දොර ඉස්සරහා ඉන්නකොට කොයි දෙන්න ගන්නේ? දොර ඇහුවා. නැද්ද? ඇයි ඒ මගේ මහත්තයා නෙමෙයිනේ. එනේ මගේ මහත්තයා කියලා වෙනම එකක් ලෝකේ තියෙනවා කියලා තේරෙනව නේද? ඒක අනිත් එකක්වත් නෙමෙයි නේද? ඒක මගේ මහත්තයම නේද? ඔය තේරෙන්නේ ඔබට? ඔබට තේරෙනවා අන්නේම වෙනම යමක් ලෝකේ තියෙනවා කියලා. නමුත් මේ ලෝකේ ඇත්තටම එහෙම කිසිම දෙයක් තියෙන්න පුළුවන් එක නෙමෙයි. මොකද ඔය තියෙන්නේ යම් බලාපොරොත්තුවක් නිසා ඔන්න ඔය විදිහට සැකසීච්ච මෙන්න මේ පෑන වගේ යමක්. යමක් කියලා කියනවා. අපිට හිතෙනවා අන්නේ විදිහේ දෙයක් ලෝකේ තියෙනවා කියලා. ඒක තමයි ඔය අපි ඇසුරු කරන්න කියලා. නමුත් එහෙම දෙයක් ලෝකේ නැහැ. ඔය තියෙන්නේ දැන හඳුන ගන්න තියෙන බලාපොරොත්තු වෙනුවෙන් ලෝකෙ තිබ්බ ටික කිසිම විදිහක් නැති ටික ඔය විදිහකට ඇවිල්ලා. ඔය ඒ ටික සැකසීලා තියෙන විදිහක් අවශ්‍යතාවය නිසා මිසක් ඔය විදිහේ අපිට තේරෙන විදිහේ යමක් අනිත් ඒවා එකක්වත් නොවන මහත්යෙක් එහෙම එකක් ලෝකේ නැහැ. ඔහොම තියෙද්දිත් ඔය තියෙන්නේ මොනවාද? අර එක විදිහක්වත් නැති ටික තමයි ඔය තියෙන්නේ.